හිතන්නේ මම මාස 2කට විතර පස්සේ තමයි ඔයාලට vlog එකක් ගේන්නේ. ඇත්තටම මේ අප්‍රේල් 13 වෙනිදා අපි මේ සැරේ අවුරුදු සමරන්න හිතන් ඉන්නේ ලොකු අමලත් එක්ක. ඉතින් ඒක නිසා අපි යනවා දික්වැලට. අම්මයි මමයි බබයි ආයේ අපි පුංචිගේ පුතත් ආවා අපේ ගෙදර. අපි 4 දෙනා තමයි යන්නේ. මොකද මල්ලි තාත්තයි දෙන්නම බිසි. ඉතින් අපි මේ දැන් දික්වැලට යන්න ලෑස්ති වෙනවා. මේ තමයි මගේ පළවෙනි රයිඩ් එක තනියමම යන වාහනේ. මොකද මීට කලින් ඩ්‍රයිව් කරලා තිබුණට මම තනියම ඩ්‍රයිව් කරේ මේ සැරේ. ඉතින් ඒක හින්දා අපිට දික්වැලට යන්න මම හිතන්නේ පැය 3ක් විතර ගියා. මොකද අපි ගියේ මේන් රෝඩ් එකේ හයිවේ එකක් දැම්මේ නැහැ. ඉතින් ඒකින්ද පළවෙනි රයිඩ් එකනේ. මම ගැන සැටිස්ෆයිඩ් මේ සැරේ. ඉතින් අපි මගේ කෑමත් අරගෙන ගියා විලායකට. පායන සඳවක මනරම් තනි කමත් ඕව සීතලි වාවාගෙන මහමෙරගතරම් උණුසුමකින් තුරුළුවෙමි දිවිය පුරා ඉතින් අපි හැමෝම එකතු වෙලා වැඩ පටන් ගත්තා. මමයි නංගි කොකිස් හදන්න පොල් ගෑවා. අම්මයි ලොකු අම්මයි එළියේ අච්චාරුවට එළවලු කපනවා. ඉතින් එතකන් මල්ලි බබාව බලා ගන්නවා. ඉතින් අපි කට්ටිය වැඩ ඔක්කොම එකතු වෙලා කළා. ඇත්තටම මාරම සතුටුයි මට මේ අවුරුද්දත්. ගෙදර අය ඉතින් කොහොමත් මිස් වෙනවනේ. ඒක නැති වෙන්නේ නැහනේ. හැබැයි වෙනස්ම විදිහට අපි සමරපු පළවෙනි අවුරුද්ද. මේ අවුරුදු 26ටම මගේ නා. ඇත්තටම එහෙම සමරද්දී ඇත්තටම ෂෝයි ඒක. අපි බලාපොරොත්තු හිටියේ අපේ මාමලත් එයි කියලා. හැබැයි එයාලට එන්න බැරි වුණා. My lunch today is chicken curry pumpkin with beans and greens. ඉතින් අපි අර වෙලාවේ පොල් ගහලා ඒක මිශ්‍රණය හදලා තිබුණේ. ඊට පස්සේ අපි කතා වුණා අපි මේ සැරේ පාටින් කොකිස් හදමු කියලා. ඉතින් අපි දැන් පාට කොකිස් හදන්නයි යන්නේ. කොළ පාටයි රෝස පාටයි නෝමල් බැට එකෙන් ඒ කහ පාට විදිහටම දානවා. ඇත්තටම අපිට කරපිංචියම හොයාගන්න තිබුණෙත් නෑ. අපි ඒ වෙලේ තමයි හිතුවේ අපි කොකිස් හදමු කියලා. ඒක හින්දා මේ අපි ඉන්දියාප්ප පිටි තමයි මේ ගත්තේ. අර සුදු හාල් පිටි එක තියෙන ඉන්දියාප්ප හදන්න. ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට හැදුනා.
ඉතින් එකතු වෙලා අවුරුදු කෑම මේසේ හරි ගස්සන ගමන් තමයි මේ ඉන්නේ. ලොකු අම්මා කෑම මේසය අලේ කරාට පස්සේ ඉතින් අපි හැමෝම කෑම කන්න පටන් ගත්තා. අපි අවුරුදු සමරලා ඉතින් හවස ගියා බීච් එකට.
ලොකුවම අපිට කෑම ලෑස්ති කරලා තිබුණා. Bye, Ken. Bye-bye.